2025 A level විභාගෙට මුහුණ දුන්න සයන්ස් මැත්ස් කරපු අර සමහරක් වෙලාවට එළියෙන් බැනුම් අහන ජෙනරේෂන් එකේ කොල්ලෝ කෙල්ලෝ ටික උඹලා මේ කරේ සෙල්ලම් වැඩක් නෙවෙයි ඒක මාරයි මාර ආඩම්බරයි ඕගොල්ලෝ මේ ඉන්න තැන මොකක්ද කවුද මේක කරේ කියන එක මම හරියට කියන්න ඕන මම කියපු හැම performance එකක්ම කරේ ගිය අවුරුද්දේ A level විභාගෙට මුහුණ දුන්න බයෝ වලින් හරි මැත්ස් වලින් හරි මුහුණ දුන්න 2025 බැච් එකේ ළමයි වැඩේ අන්තිම හරියට අපි ඇවිල්ලා තියෙන්නේ මේ මම සින්දු කියන්න නෙමෙයි මේගොල්ලෝ ඇවිල්ලා තියෙන්නේ ඒගොල්ලෝ සින්දු කියනවා බලන්න නෑ මට බෑ මේ අහන්න 12ට අපේ සවුන්ඩ් පර්මිට් එකත් ඉවරයි හරිද ඒකින්ද මේ අපි ඉක්මන් කරන්න ඕන මේ කතාව මෙහෙමයි මේ ඕගොල්ලන්ගේ මේ වැඩේ ගැන පොඩි දෙයක් මම කියන්නම් මොකද මේ සමහරක් වෙලාවට මේ වගේ දේවල් මෙහෙම වෙනකොට එළියෙන් දකින්න කෙනෙක් හිතන්නේ මේක මම කරපු එකක් ක්ලාස් එකේ සර් කරපු එකක් මේ ක්ලාස් එක මාරයි එහෙම කතාවක්. හැබැයි මේකේ ඇත්ත තැන මොකක්ද කවුද මේක කරේ කියන එක මම හරියට කියන්න ඕන. ඒකට මට පොඩි වෙලාවක් දෙන්න මම ටක් ගාලා ඒක ඉවර කරලා ඊට පස්සේ ඕගොල්ලන්ගේ තව එක වැඩක් තියෙනවා ඔයාලගේ මෙඩ්ලියක්. අපි ඒක වහලා ඊට පස්සේ තව පොඩි සර්ප්‍රයිසස් ටිකක් තියෙනවා. ඒ වැඩ ටික බලමු. මුලින්ම මේ වෙනකන් දැන් අපි පැය 4කට කිට්ටු වෙලාවක් ෂෝ එකේ ඕගොල්ලෝ පෝලිං වලින් හිටපු වෙලාවල් ගත්තොත් එහෙනම් පැය 5මාරක් විතර කරන්න පුළුවන් ඒකට. කොහොම හරි මේ මං හිතනවා මේ පාඩු නැතුව ඇති කියලා. ළමයි දැන් වෙලාව රෑ 11:00මාරයි. මෙතන ඇති මම දැන් මේ අන්තිමේට එනකොට තිබුණේ හිටියා මේ ගාල්ලේ ඉඳන් ආවේ අරහේ ඉඳන් ආවේ මෙහේ ඉඳන් ආවේ කියලා. ඕගොල්ලන්ට හිතනවද ඕගොල්ලෝ මේ ආපු එක පාඩුයි කියලා? ඒක මම හිතනවා එහෙම පාඩු වෙන්නේ නැහැ කියන මට්ටමේ දෙයක් 25 බැච් එක ඕගොල්ලන්ට දුන්නා කියලා. මම නිකන් වැඩේ මුල ඉඳන් අපි බලපු ළමයින්ගේ අයිටම්ස් ටික මතක් කරන්නේ නම් වශයෙන්. හරි. අපි පටන් ගන්නකොට ටයිටැනික් සින්දුව ඇහුවා. ඊට පස්සේ ඕපනින් ඩාන්ස් ඇක්ට් එක සිනමා සෝං සෙට් එක සිනමා මෙඩ්ලි එකක් ගියා ගෝල්ඩන් හිට්ස් මෙඩ්ලි එකක් ගියා තාත්තගේ ඩාන්ස් එකක් අපි බැලුවා වෙනම විදිහක ඩ්‍රාමා එකක් අපි බැලුවා ඊට පස්සේ රොමැන්ටික් මෙඩ්ලි එක රොමැන්ටික් කියවට ආදරේ විරහවයි කියලා පටලවගත්ත මෙඩ්ලි එක ශිව ඩාන්ස් එක මතක ඇති රැප් මෙඩ්ලිය මතක ඇති පෙරවදනක් මතක ඇති ඊට පස්සේ සයියාර සින්දුව මතක ඇති ඒ ටික තමයි මේ වෙනකන් අපි බලපු ළමයින්ගේ වැඩ ටික මම නිකන් ඕකේ වටිනාකමට තියෙන බර මොකක්ද කියලා මතක් කරන්නම් නිකන් ළමයෙක් නොවන කෙනෙකුට පොඩ්ඩක් මේකේ බර හරියට වේට් එක දෙන්න. ඔය මම කියපු හැම performance එකක්ම කරේ ගිය අවුරුද්දේ A level විභාගෙට මුහුණ දුන්න බයෝ වලින් හරි මැත්ස් වලින් හරි මුහුණ දුන්න 2025 බැච් එකේ ළමයි. මම ඔය කියපු වෙන කිසිම අයිටම් එක වෙන කිසිම කෙනෙක් නැහැ. සහ ලස්සනම දේ මේ ළමයි සාමාන්‍ය ඉස්කෝලේක වගේ එක තැනක ඉඳන් එහෙම එකතු වෙලා කරනව නෙවෙයි එක ළමයෙක් ලංකාවේ එක කෙලවරක තව ළමයෙක් මෙතන කොළඹ ඔය වගේ තමයි මේ අයිටම්ස් ඇතුළේ ඉන්න ළමයි හැදුනේ මේක ළමයි ලේසි පහසු වැඩක් නෙවෙයි අද 2025 ඕගොල්ලෝ මේ හැදුවේ හිස්ටරි මේ වැඩේ හිස්ටරි ඒකට රෙස්පෙක්ට් ඕගොල්ලන්ට ගොඩක් අය හිතනවා මේක මම කරන වැඩක් මේක මේ අපේ ක්ලාස් එකේ මාර වැඩක් කියලා නෑ මම කරපු එකම දේ ඕගොල්ලන්ට පුළුවන් මොකද්ද කියලා පෙන්වන්න මම ස්ටේජ් එක හදලා දුන්නා. එතනින් ඉස්සරහට මේ ඕගනයිසින්ද මේ අපි දැකපු හැමදේම 2025 A level විභාගෙට මුහුණ දුන්න සයන්ස් මැත්ස් කරපු අර සමහරක් වෙලාවට එළියෙන් බැනුම් අහන ජෙනරේෂන් එකේ කොල්ලෝ කෙල්ලෝ ටික උඹලා මේ කරේ සෙල්ලම් වැඩක් නෙවෙයි ඒක මාරයි මාර ආඩම්බරයි ඕගොල්ලෝ මේ ඉන්න තැන ගැන රෙස්පෙක්ට් ළමයි 2025 සහ මේ ඕගොල්ලන්ගේ ජෙනරේෂන් එකට රෙස්පෙක්ට් බලා සෙල්ලම් පිරිසක් නෙවෙයි ඕගොල්ලෝ මේ කරන් යන දේවල් ටික කඩාගෙන ඉස්සරහට යන්න ඕන ඔයාලට කරන්න පුළුවන් සීමාව එක කතන්දර උඩින් ඇහි ඔයාලා මාර විදියට පල්ලෙහාට සමහරක් තැන්වල වැටෙයි හැබැයි ඕගොල්ලෝ කවුද ඔයාලට හරි තැන ඔයාලට මේ විශ්වාසය දුන්නොත් ඔයාලට කරන්න පුළුවන් මොකද්ද කියලා ඕගොල්ලෝ පෙන්නවා මාර සතුටුයි උඹලා වගේ ජෙනරේෂන් එක ගුරුවරයෙක් වෙන්න පුළුවන් වීම ගැන මාර ආඩම්බරයි ඕගොල්ලෝ වගේ සෙට් එකක ගුරුවරයෙක් වෙන්න පුළුවන් වීම ගැන thank you very much ලස්සනට වැඩේ යන්න ඕන